අපි අද විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෂෙප් ව්‍යාපෘතියේ ක්‍රියාත්මක අවසාන අංගයක් විදිහට අපි මෙතෙක් කරගෙන ආපු වැඩසටහන් වල සමාලෝචන රැස්වීමක් කොහොමද අපි පවත්වන්නේ කියන එක. මම හිතන්නේ මේක අපිට ඉතාම වැදගත් වෙන අංගයක් විදිහට අපි සලකනවා. මොකද අපි මෙතෙක් කරපු ෂෙප් ව්‍යාපෘතියේ විවිධ පියවරයන් ගැන අපි කතා කරා. විවිධ පුහුණු සැසිය අපි පැවැත්තුවා. මේකේ අවසාන පුහුණු සැසියක් විදිහට අපි අද කෘෂිකර්ම උපදේශක මහත්මතුරුන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ සමාලෝචන රැස්වීමක් අපි පවත්වන්නේ කියලා. අපි මෙතනදී විශේෂයෙන්ම ප්‍රධාන පියවරයන් ගැන අපි මුලින්දම්ම සාකච්ඡා කරනවා ස්ටෙප් ගැන. එතනදී අපි ගොවීන් සමග ඉලක්ක බෙදා ගැනීම පළවෙනි පියවර විදිහට අපි කතා කරා. දෙක ගොවීන්ගේ දැනුවත් බව ඉහළ නැංවීම ගැන අපි කතා කරා. ගොවීන්ගේ තීරණ ගැනීම අපි ගැන කතා කරා. ඊට පස්සේ ගොවීන්ගේ කුසලතා ගැන අපි කතා කරා. ඉතින් මේක තමයි විශේෂම ෂෙප් වල තියෙන මූලික පියවරයන් හතර. මේ ඔස්සේ අපි ආපු ක්‍රියාදාමය තුල ගත්ත එක් පියවරයන් ගැන අපි අද නැවත සමාලෝචනය කිරීමක් තමයි මේකේ අරමුණ වෙන්නේ. ඉතින් මෙතන සමාලෝචනයේදී අපි බලාපොරොත්තු වෙන මූලිකම දේ තමයි අපි දන්නවා යම් ව්‍යාපෘතියක ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රියාත්මක වුණාම මේකේ විශේෂයෙන්ම මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයන් අසාර්ථකත්වයන් ගොවීන් මුහුණ දුන්නු ගැටලු පිළිබඳ අපි සාකච්ඡා කරනවා. ඉතින් මෙන්න මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඉඩ ප්‍රස්තාව තමයි අපි මෙතනදී හදලා දෙන්නේ. ඉතින් මේක විශේෂයෙන්ම අපි කරන්නේ ගොවි කණ්ඩායම තුල තමන්ගේ ශේෂ්ත්‍රය තුළටම අපි ගොවි කණ්ඩායම එකතු ඒක රාශී කරලා මෙම ව්‍යාපෘතිය පටන් ගත්ත දවසේ ඉඳන් අවසන් වෙන දක්වාම බලාපොරොත්තු වුණු ගොවි මහත්මයාගේ අසාර්ථකත්වය මොකක්ද සහ ඔවුන් ප්‍රායෝගික මුහුණ දුන්නු ගැටලු මොනවද? ඉතින් මෙන්න මේ පිළිබඳ ඔවුන් සියලු දෙනාම එක තැනකට එකතු කරලා විශේෂයෙන්ම වැදගත්ම වන්නේ අපි තෝරගත්ත ගොවි කණ්ඩායමේ 25 දෙනාගේ නෝන සහ මහත්මයා දෙන්නම එදාට අපි එකතු කරලා එකතු කරායින් පස්සේ ඔවුන්ට ඉඩ ප්‍රස්තාව හදලා දෙනවා කොහොමද එදා මේ ව්‍යාපෘති තුළ ඔවුන්ගේ ලැබපු අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් මේ සඳහා අපි න්‍යාය පත්‍රයක් අපි හදලා තියෙනවා, පිළිවෙලක් හදලා තියෙනවා. ඉතින් මේ පිළිවෙලට අනුව තමයි එදාට අපි සාකච්ඡා කරන්න කරුණු එක රැස් කරගන්නේ. හරි. මෙම සමාලෝචන රැස්වීම විශේෂයෙන්ම ක්‍රියාත්මක කරන්නේ ෂෙප් ව්‍යාපෘතියේදී අපි දන්නවා එක ගොවි කණ්ඩායමක් භාරව ඉන්න ප්‍රධාන කෘෂිකර්ම උපදේශක මහත්මයා සහ තාක්ෂණික මහත්මයෙක් ඉන්නවා. ඒ දෙපළ සමගම තමන්ගේ දිස්ත්‍රික්කයේ ඉන්න සම්බන්ධීකාරක මහත්මයා සමග සහ එම ප්‍රදේශයේම දිස්ත්‍රික්කයේ භාරව ඉන්න ප්‍රධාන පුහුණුකරුවන් සමග එක්ව තමයි මේ සමාලෝචන රැස්වීම අපි සංවිධානයගත කරගන්නේ. ඉතින් මේ සංවිධානයගත කර ගැනීමේදී විශේෂම වැදගත්ම කාරණාව වෙන්නේ මේ සියලුම ගොවි කණ්ඩායම අපි තෝරගන්න ගොවි කණ්ඩායමේ සහභාගීත්වය ගැන එදාට අපිට ඉතාම වැදගත් වෙනවා. මොකද අපි තෝරගන්නේ 25 දෙනාම සහභාගී වෙති. ඒ කියන්නේ 25 කියන්නේ විශේෂ ගොවි කණ්ඩායමේ 25යි. ඊට පස්සේ ඒ ගොවි කණ්ඩායමේ ඉන්න ස්වාමියා සහ පුරුෂයා මේ විදිහට දෙන්නා බැගින් සහභාගී වෙන්න ඕන. එතකොට 50ක් මේ සැසියට අපි සහභාගී කරගත යුතු වෙනවා. ස්ථානයක් තෝරා ගැනීමේදී ඒ වගේම දිනය තෝරා ගැනීමේදී වැදගත් වෙන්න වෙනවා. මොකද මේ සියලු දෙනාම සහභාගී කරව ගැනීම ඉතාම වැදගත් වෙන නිසා. මම කලින් සඳහන් කරපු විදිහටම කොහොමද අපි මේක කරන්නේ කියලා සලස්මක් අපි හදාගන්න වෙනවා. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම අපි තෝරගන්න ස්ථානයේ ඉඩ ප්‍රස්තාව පිළිබඳ අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අවශ්‍ය කරන උපකරණ ටික අපි සූදානම් කරගන්න ඕනේ. විශේෂයෙන්ම ෆ්ලිප් chart එකක් මාකර් පෙන් මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය කරන උපකරණ ටික අපි සපයා ගන්න වෙනවා කලින්ම. මොකද අපි දන්නවා එදිනදාට අපිට අපහසුතාවයටපත් වෙන්න පුළුවන් අපිට ඒ දවසේදී. ඒක ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ ගොවි කණ්ඩායමත් එක්ක අපි මේ පුහුණු සැසිය පවත්වද්දී අපි කුඩා කණ්ඩායම් 6කට විතර අපි බෙදා ගන්න ඕනේ මේක පහසුව සඳහා. සහ විශේෂයෙන්ම අපි මේ කියපු ෂෙප් පියවරයන් සහ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකා ටික අපි විශේෂයෙන්ම ඩිමයි පේපර් එකක එහෙම නැත්නම් ෆ්ලිප් chart එක සටහන් කරගෙන ඇවිත් ඒ මාතෘකා ස්වරූපයෙන් අපි ගොවි කණ්ඩායමෙන් අපිට අවශ්‍ය කරන තාක්ෂණික කරුණු සහ ඔවුනොවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත් වෙනවා. ඒ හරහා පුළුවන් අපිට අපි අර කලින් කතා කරපු විදිහට ගොවි මහත්ම කණ්ඩායම ලබාගත්ත සාර්ථකත්වයන් අසාර්ථකත්වයන් පිළිබඳ අපිට කැටි කරගෙන සාකච්ඡා කරන්න. ඉතින් ඒකට අපිට වඩාත්ම පහසුයි කණ්ඩායම් ගත කරගෙන ඒ කණ්ඩායම් වලට අපි සාකසාගත් මාතෘකාවන් ඔස්සේ කතා කිරීම තමයි වඩා ප්‍රායෝගික වන්නේ. ඒකෙදී වැදගත්ම කාරණාවක් සහ වැදගත්ම වගකීමක් විදිහට අපේ ගොවි කණ්ඩායම භාරව ඉන්න
කෘෂිකර්ම උපදේශක මහත්මයාට පැවරෙනවා විශේෂයෙන්ම සමාලෝචන රැස්වීමේ ප්‍රතිඵල මේ සමාලෝචන රැස්වීමේ ප්‍රතිඵල පොඩි සවිස්තරාත්මක වාර්තාවක් විදිහට දිස්ත්‍රික් සම්බන්ධීකාරක මගින් ව්‍යාපෘතියට ලබා දීමට. එතකොට මේ වාර්තාව තුළ අන්තර්ගත වෙන්න ඕනේ අර මම කියපු විදිහට ගොවි මහත්තුරුන්ගේ සාර්ථකත්වය, ඒ වගේම ඔවුනොවුන්ගේ අලුතෙන් ලබාගත් අත්දැකීම් සහ මේක තුළට විශේෂයෙන්ම කතන්දරයක ස්වරූපයෙන් සාර්ථක ගොවියෙකුගේ විස්තරයක් මේකට ඇතුළත් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒක මම හිතන්නේ විශේෂයෙන්ම ඒ කවුද ගොවි මහත්මයාගේ නම, ගම, ලිපිනය සහ එයාගේ භාෂාවෙන්ම කතන්දරයක ස්වරූපයෙන් පොඩි විස්තරයක් සටහන් කරලා වාර්තාවක් විදිහට ව්‍යාපෘතියට ලබා දීම ඉතාම වැදගත් වෙනවා. මේක මම හිතන්නේ හොඳ අංගයක් විදිහට බලාපොරොත්තු වෙනවා ව්‍යාපෘතිය සහ දිස්ත්‍රික් සම්බන්ධීකාරකතුමා.